ඔයා බර්මියුඩා ට්‍රයිඇන්ගල් ගැන අහලා තියෙනවද? අහලා තියෙන්න ඕනේ. මොකද අපි කලිනුත් වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් මම අද කියන්න යන්නේ ඒකටත් වඩා අභිලාෂ මුහුදු ප්‍රදේශයක් ගැන. ඒක තමයි ඩ්‍රැගන් ට්‍රයිඇන්ගල්. එහෙම නැත්නම් ඩෙවිල්ස් සී කියලත් මේකට කියනවා. මේ ප්‍රදේශයේ තියෙන්නේ ජපානය, තායිවානය, ඉවෝජිමා අතර පැසිෆික් මුහුදේ. 1950 දශකයේදී ජපානයේ නැව ගොඩක්ම මෙතනින් ගමන් කරලා තියෙනවා. හැබැයි ආයමත් හැම වෙලා නම් නැහැ. කොම්පාස් වැඩ නැති වෙනා වගේම මීදුම මුහුදයට ගිනිකඳු මේ හැමදේම මෙතන තියෙනවා. චීන ජනකතාවල කියන්නේ මේ මුහුදේ ඩ්‍රැගන්ස්ලා ජීවත් වෙනවා කියලා. විද්‍යාත්මකව බලද්දී මැග්නටික් ෆීල්ඩ් වෙනස් වීම හෝ අන්ඩර්වෝටර් වොල්කනෝස් මේකට හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රවල වෙනස් වීම හරි මුහුදයට තියෙන ගිනිකඳු හරි මේකට හේතු වෙන්න පුළුවන් කියලා. නමුත් සමහරු කියන්නේ ඒලියන් ඇක්ටිවිටීස් හෝ ටයිම් පෝර්ටල්ස් කියලා. ඇත්ත මොනවද කියලා තවමත් ලෝකයට පැහැදිලි උත්තරයක් නැහැ. ඉතින් ඔයා හිතන්නේ මොකද්ද? මේක ඇත්තටම විද්‍යාත්මක දෙයක්ද? එහෙම නැත්නම් මිස්ට්‍රි එකක්ද? ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.